මේ මියගේ සභාපති නරක නම් මෙච්චර අපරාධකාරයෙක් නම් ඔය කියපු ගොඩක් වටෝරුවක් කිව්වනේ පොලිසිය නිදාගෙන හිටියේ එතකොට. දැන් මේ අපරාධකාරයෙක් මේ සභාපතිකුත් අනුකරේ වාඩිලා ඉන්නවා නම් එයාට විරුද්ධව ඉන්වෙස්ටිගේෂන් චතුරමන්තුමා මොනාරි ඉන්වෙස්ටිගේෂන් කරාද? නාම යෝජනා දෙනකොට ලිස්ට් එක දාලා තිනවා. ඒ ලිස්ට් එක ඔය වට්ටෝරුව දැම්මනම් ලිස්ට් එකම කැන්සල් වෙනවානේ. එතකොට තනතුර ගන්නකොට දාන්න තුනනේ. ඉතින් ඒක නිසා නාම යෝජනා දෙන වෙලාව විරුද්ධ වෙලා නැහැ. පැහැදිලිවම අඩුම ගානේ ආණ්ඩුව තුනෙන් දෙකේ බලයක් තියෙන ආණ්ඩුවට ඒ වෙලාවේ මොකක්ද යෝජනාවක් දාන්න තුන. ඉතින් ඒක එහෙම බැලුවට පස්සේ මේක ඉතා සැලසුම් සහගතව ආණ්ඩුව අර මම දැක්ක සමාජ මාධ්‍යවල දාලා තිනවා ලෙඩාට පණ යන්න කලින් මේ පාර්ලිමේන්තුවේ ඒකට පොඩක් තල්ලුවක් දෙන මරුණට කමන්නේ වගේ අදහස. ඒ කියන්නේ නිකන් අර මරුණ කෙනාගේ පැටිකිරිය කියමින් ඔහු නරක කෙනෙක් කියලා ලොකු සමාජගත කිරීමක් කරන්න උත්සාහ කරා. ඉතින් මම හිතන්නේ ආණ්ඩුව පැහැදිලිවම මේ වෙලාවේ මේ වගකීම් විරහිත කතා කියන්නේ නැතුව දැන් මේ අතර මේ මාලිමාව පත් කරේ මේ පැලවත්තෙන්වත් ඔය 159 කවුරුද මේ රටේ මහ ජනතාව. ඒතර මහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අනුව අර 1939 ඩොනමෝර් 31 1931 ආණ්ඩු ක්‍රමයේ යටතේ අපිට හම්බෙච්ච මේ ඒ ක්‍රමයේ යටතේ දැන් නීත්‍යානුකූල ආණ්ඩුව පත් වෙලා ඉනකොට ඒ ආණ්ඩුවට අර 88 89 වගේ කැලෑවින්දම් කරපු විදිහට කටයුතු කරන්න බෑ. දැන් ඉස්සර නම් ඒ කාලේ මට මතකයි ගමේ හරක් හොරකමේ ගියා නම් හොරාව බෙල්ලේ වැටේ ගසා ඇත හරකාව ගහේ බැඳ ඇත කියලා වගේ අපිට මතකයි පොඩි කාලේ අපි ඉස්කෝලේ යන කාලේ ඒ වගේ කතාවක් තිබුණා. ඉතින් ඒ විදිහට හැසිරෙන්න බෑ. මේගොල්ලන්ට මතක නැහැ දැන් මේ ආණ්ඩුවට මේ අපි මේ කැලේ පැනපු කට්ටිය නෙමෙයි මේ අපි දැන් මිනිස්සු ඡන්දේ දීලා මේ ටයි කෝට් අර කැලෑ ගති තිබුණාට පොඩි ටයි කෝට් ඇඳලා ඉන්නේ. ටයි කෝට් ඇඳද හිටපු වෙලේ නැට්ට මතු වෙනවා අංගා තට්ටුව මතු වෙනවා. ඉතින් ඒ වගේ පොඩි කැලෑ ගතිය එනවා. ඉතින් ඒ කැලෑ ගතිය තමයි මහජන ආරක්ෂක ඇමතිතුමා ටයි කෝට් දාලා ටයි පොල්ලකුත් දාගෙන කිව්වේ ඊයේ. සාමාන්‍යයෙන් ඇත්තට මම ඊට පස්සේ ඒක රිවයින් කරත් බැලුවා මේ ඇත්තටම මේ රටේ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිද මේ කතා කරන්න කියලා. ඉතින් ඒක නිසා මේක ඉතාමත්ම කනගාටුදායක බරපතල තැනකට ගිහිලා තින්නේ. ත්‍රස්ත සිතුවිලි තියෙන පිරිසක් රට පාලනය කරනවා කියන එක තමයි මිනිස්සුන්ට කියන්න තියෙන්නේ අපි. මිනිස්සු එක මීටරට ගිහිල්ලා අපි කිව්වේ ඇහුවේ නැහැ. ත්‍රස්තවාදී සිතුවිලි තියෙන අවස්ථා දෙකකදී ආයුධ වලින් මේ රටේ බලය අල්ලගන්න උත්සාහ කරපු කණ්ඩායමකට අද බලය දීලා තියෙන්නේ. ඒකේ අර පොල්ලෙලි පාපිසි මේ එක එක අර මේ සූපින් කට්ටිය අර ජනාධිපතිතුමාගේ වර්ෂන් එකෙන්ම එහෙම කට්ටියක් ඉන්නවා එතන. හැබැයි ඔය 159 නෙමෙයි මේ රට පාලනය කරන. ඒක පැහැදිලිව පෙවුණා ඊයේ මහජන ආරක්ෂකතුමාගේ කතාවේ. ඒක නිසා ඉතාමත් බරපතල තවාදී ත්‍රස්ත සිතුවිලි. ඔබතුමාගේ වගකීමෙන් කියන්නේ ත්‍රස්ත සිතුවිලි තියන අය. ඒක ත්‍රස්ත සිතුවිලි. ඒ කියන්නේ මම වගකීමෙන් කියන්නේ ත්‍රස්ත සිතුවිලි නැත්තම් අර මිනිහා මැරිලා. ඉතින් යා IRC අයියෝ වැඩක් නෑනේ. කවුරු හරි පවතින රජයකට විරුද්ධව ආයුධ ගත්තොත් ඒගොල්ලෝ ත්‍රස්තවාදී නෙමෙයි. දැන් මෙතුමෝ කියන කාරණේ ඒකනේ. අවස්ථා දෙකකදී පවතින රජයට විරුද්ධව ආයුධ ගත්තා. ඒ කියන්නේ මම ඒකයි කිව්වේ 1971 සහ 88 89 නීත්‍යානුකූලව පත් වෙච්ච රජයකට විරුද්ධව ආයුධ ගත්ත ආයුධ සන්නද්ධ කැරලිය ඇති කරගත්ත පිරිසක්. ඒතර එහෙම ත්‍රස්ත සිතුවිලි තියෙන පිරිසක්. ඒතර ඒගොල්ලෝ අදටත් ඇවිල්ලා කියලා නැහැනේ අපි කවදාවත් ආයේ මේ වගේ සිතුවිල්ලකවත් නැහැ. අඩුම ගානේ මම කියන්නේ මදුෂාන්. ඕගොල්ලෝ මාධ්‍යවේදී විදිහට මම දැක්කේ නැහැ කොහෙවත්. කඩුවෙල නගරාධිපතිතුමා කියන අපි අමාරුවෙන් ගත්තේ බලය. ලක්ෂය මරලා හරි මේ බලය රැක ගන්න උත්සාහ කරනවා කියලා. ඒ ත්‍රස්ත සිතුවිල්ල. ඔන්න මම කිව්ව එකක් දැන්. ත්‍රස්ත සිතුවිලි ගොඩක් තියෙනවා. ඒක ප්‍රතික්ෂේප කරාද කවුරු හරි? මේ අපේ මේ മന്ത്രി අපේ හිටපු වෘත්තීය සමිති නායකයෙක් එතුමා දැන් මහජන නියෝජිතයෙක් එතුමා අතින් මේ වගේ ත්‍රස්ත සිතුවිල්ලක් කිව්වා. ඒක අපේ රජයේ මතය නෙමෙයි, අපේ ආණ්ඩුවේ මතය නෙමෙයි, අපේ පක්ෂයේ මතය නෙමෙයි, මාලිමාවේ මතය නෙමෙයි කියලා කිව්වද? ඔයාලා දැකලා තියෙනවද? ඕගොල්ලෝ කවුරු හරි දැක්කද? කවුරු හරි කියනවා. ඒක නිසා ත්‍රස්ත සිතුවිල්ලක් එක්ක රට පාලනය කිරීමක් වෙනවා. ඉතින් ඒ සමහර අය මෝඩකමට කියනවා. සමහර අය කියන්නේ නැතුව වැඩේ යටින් යනවා.